හෙලෝ බොයිස් ඇන්ඩ් ගර්ල්ස්. ඉතින් ඔන්න අද අලුත්ම වීඩියෝ එකක් අරන් එලා දෙනවා. ඇත්තටම දනුක අයියාගේ පන්සල බලන්න තමයි අද යන්නේ. ඉතින් සුදු කිට්ටයක් ඇඳගෙන යමල්. ඉතින් ලංකාවේ මචං ඇත්තටම ලෝකේ ප්‍රථම වතාවටද කොහෙද ෆ්‍රී ෆයර් ගේම් එක ඇතුළත මචං මේ වගේ සුපිරි මැප් එකක් හදලා තියෙනවා. ඇත්තටම ෆස්ට් ටයිම් මං හිතන්නේ සුපිරිම මැප් එකක් තමයි. ඔයාලා ගිහිල්ලා බලන්න. හැබැයි කියලා ගන්න එපා. ඉතින් මැප් එක ඇතුලේ පන්සලන්නේ. ඔයාලට කරන්න තියෙන්නේ ඉතින් දනුක අයියාගේ ID එක මුලින්ම ගහන්න ඕනේ. දනුක අයියාගේ ප්‍රොෆයිල් එකට ගිහිල්ලා යට මෙන්න මේ පැත්තේ ගැලරි රෝල් විපන් විශ් ලිස්ට් එන්නේ පැත්තට ගිහිල්ලා යටම තියෙනවා කාෆ්ලෑන් කියලා මචං. ඉතින් දැන් කාෆ්ලෑන් එකට ගිහිල්ලා මෙන්න මෙතන මැප් දෙකක් තියෙනවා. හරිද? ඒ මැප් දෙකෙන් මචං පාටි නෙමේ ශ්‍රී ලංකා ටෙම්පල් කියන මැප් එක ඔයාලා ඩවුන්ලෝඩ් කරලා නැත්නම් ඩවුන්ලෝඩ් කරන්න. ඊට පස්සේ මැප් එක සිලෙක්ට් කරලා මචං සෝලෝ ප්ලේ දෙන්න මචං. හරිද? සෝලෝ ප්ලේ කට්ටිය ඉන්නවා නම් කට්ටිය එක්ක යන්න. ඉතින් ටීම් එක මචං CS වගේ 4 දෙනා ගන්න තමයි යන්න ඕනේ. දැනුත් බම් බිල්ලගේ ලයිව් එක බලලා ආයේ බිල්ලගේ ලයිව් එකෙත් බම් උන් සෙට් එකම ගිහලා දනුක අයියාගේ පන්සල් මචං. හරිද? එන මාතල්ලයක් දෙනවා. ඉතින් දැන් සුපිරිම පන්සලක්. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා බලමු. ඉතින් ලෝඩ් වෙන්න පොඩ්ඩක් පරක් වෙනවා. ඇත්තට මේ මැප් එක පොඩ්ඩක් ලැග් වෙනවා. හැබැයි සාපේක්ෂව අනිත් මැප් වලට වැඩිය මේ මැප් එක පොඩ්ඩක් ලැග් වෙනවා. මගේ ඩිවයිස් එකේ අවුලක්ද දන්නේ නැහැ. බිල්ල නම් කිව්වා අවුලක් නැහැ කියලා. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. ඉස්සරහට ගිහිල්ලා මෙතන තමයි ඇතුල් වෙන්න තියෙන්නේ. මෙන්න මෙතන තියෙනවා සෙටින් බටන් එක. එන්න එතනින් රියැක්ෂන්ස් ටිකක් තියෙනවා. වැඳගෙන යන්න නිකන් මල පෙරේතෙක් වගේ මොන ඔය විදියට ඉඳ ගන්න පුළුවන් හොරෙක් වගේ එනම සීන් එකක් තියෙනවා. ඉතින් රියැක්ෂන්ස් 9ක් තියෙනවා. ඉතින් දනුක අයියා සුපිරිම ගේමක් ගහලා තියෙනවා. ඉතින් මේ මැප් එක හදන්න ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම මචං යන්න ඕනේ. වෙසක් පොසොන් ඉස්සරහට එනවා. ඉතින් ඒත් එක්කම තමයි මේ මැප් එක රිලීස් කරන්න විශේෂ හේතුවක් වෙන ඇති කියලා මම හිතනවා. අපි බලමු දනුක අයියා මෙන්ෂන් කරලා මේ වීඩියෝ එක දාමු. මෙන්න මේ රියැක්ෂන්ස් පොඩ්ඩක් මට අවුල්. ඉතින් අවුල් කියන්නේ මගේ ඩිවයිස් එක ලැග් ප්‍රශ්නයක් තියෙනවා. අන්න පේනවනේ. ඒ රියැක්ෂන් එකත් එක්කම තමයි මාවත් යන්නේ. කෙලිම අර දැක්ක රන් වෙන්නේ. ඉතින් රියැක්ෂන් එකත් එක්කම මම ඒක අයින් කරන්න මාක් එක තියෙනවා. හරිද? ඒකේ ඉබෙන්නේ නැහැ. මාර විනාඩි ගානට යටින් තියෙන ඒකේ ඉබෙන්නේ නැහැ. අර දැක්කනේ වැඳගෙන යන්නේ. ඉතින් වැඳගෙන රන් වෙනවා. වාසියක් තමයි. ඉතින් පේනවනේ චෛත්‍ය තියෙනවා කෙලින්ම උඩින් මචං සුලි කුණාඩුවක්. හරිද? සුලි කුණාඩුවක්. දිට්ටව නෙමේ. ඉමෝට් දැම්මහම ඒත් ඒ විදියමයි. දැක්ක ඉමෝට් එක දැම්මත් අර රියැක්ෂන්ස් ටිකට අනුව තමයි රන් වෙන්නේ. පෙරේත ඇතුළට ගියා. අන්නේ රියැක්ෂන් එක සුපිරි පොඩ්ඩක් දනුක අයියා හොඳටම ක්‍රියේට් කරලා තියෙනවා. ඉතින් මේ මැප් එක මචං ෆොටෝ ගහන්න පුළුවන්. හැබැයි මේ පොඩ්ඩක් හදා ගන්නකම් ඉන්න බෑ. අර පින් එක නෑ. සමහරුන්ට පේනවනේ පන්සලට ඇවිල්ලත් පින් එක නෑ. මේ වගේ මැප් එකක් කරපු හදපු එකට ඉතින් දනුක අයියා ගැන කවර කතාවක්ද? ඉතින් දනුක අයියා බං හෙන මාසාවකින් ඉඳලා තියෙන්නේ බෞද්ධ ස්ථානයක රැයනේ. එන බුදු පිළිමයක් මොකක් හරි කියලා ත්‍යාග පිළිගන්නවන්න මොකක් හරි සීන් එකක් කියලා වීඩියෝ එකේ දාලා තිබ්බ. ඇත්තරම ඩයල් එකේ ආසාවට තමයි මේ වගේ මැප් එකක් හදලා තියෙන්නේ. දැන් ඉතින් ජාති ආගම් ભેදකින් තොරව මචං ෆ්‍රී ෆයර් ප්ලේයර්ස් ලට යන්න පුළුවන්. ඉතින් මේ මැප් එකට ගිහලා රියැක්ෂන්ස් 9 දාලා කට්ටියත් එක්ක එන්ජොයි කරන්න පුළුවන්. එන්ජොයි කරන තැනක් නෙමෙයි. හැබැයි දනුක අයියා සුපිරියක් තමයි. ඉතින් එච්චරයි කියන්න තියෙන්නේ. හොඳ පේනවා. ඉතින් වටින් ලස්සනයි. ඉතින් මෙන්න මුල්ලස් කනවා. ඉතින් ඒක කරන්න දෙන්න අපි වඳිමු. ඉතින් හඳට වඳින්නේ
පේනවනේ මෙහෙන් පිට වෙන්නත් පුළුවන්. ඉතින් වැව පැත්තට තමයි යන්නේ. එලින් මචං මේ රියැක්ෂන් එක මචං අයින් කරගන්න විදියක් නැහැ. නිකන් රුවන්වැලිසෑය වගේ වටේටම වෙනම චෛත්‍ය 4ක් තියෙනවා. ස්තූප මෙතනින් තමයි මං හිතන්නේ මිහින්තලේ මේක තමයි මේ මොකද්ද මේකට කිව්වේ මේ මොකද්ද ලෝදි හැලිය දුමක් හරි සීන් එකක් තමයි කිව්වේ. ඇත්තටම මේකෙන් කුරුරෙන්න බෑනේ ඉතින්. බැස්සොත් කුරුරෙන්න බෑ කියලා කිව්වා ඉතින් වීඩියෝ එකෙන්. මම බැස්සා නිකන් බොරුවට ඉතින් කරගන්න කියලා. දැන් ඉතින් කර ගියා ගන්න දෙයක් නැහැ ඉතින් මට. උඩට පනින්න බෑ බං. රියැක්ෂන්ස් දාලා උඩින් එන්න බෑ. මම හිතන්නේ ඇනිමේෂන් එකක් දැම්මොත් උඩෙන් හැබැයි පිච්චෙන්නේ නැහැ. මොකද කරන්නේ ඉතින් උඩට එන්න බෑ. උඩට එන්න බෑනේ. කොච්චර try කරත් උඩට එන්න බෑ. මෙතනින් උඩට යන්න පුළුවන් කවුරු හරි හිටියොත් කමෙන්ට් එකක් දාන්න කොහොමද උඩට ගියේ කියලා සහ කොහෙන්ද ගියේ කියලා. පේනවනේ ඉතින් යන්න බෑ. මොකද කරන්නේ යන්න බෑ ඉතින් guys. මොකද කරන්නේ යන්න බෑ. හරි ඉතින් මම මේ මැප් එකෙන් අයින් වෙනවා. මොකද මට උඩට යන්න බැරි හින්දා. ආයෙ නැවතත් එනවා. අපි බලමු ඉතින් මොකද වෙන්නේ කියලා. ඇත්තටම සඳුවයි ඉතින් සුපිරි වැඩක් කරලා තියෙන්නේ. ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට පේනවනේ ඉතින් මැප් එකක් ඇතුව ගන්න සුපිරි තමයි ඉතින්. උඩත් වඳින්න ඕනි කියලා හිතනවා ඉතින්. දනුගය වැඩක් ඉතින් පේනවනේ. ඊට හොඳ එකක් කොහොමත් ඉතින් රික්කයක් දැම්මා. පේනවනේ ඉතින් සුල්තාන් ඇක්ටිව්ස් කරන කට්ටිය තමයි ඉතින් වී බැජ් එකේ වී කල්ලුත් තියෙනවා ඉතින්. දැක්කනේ මේල් එකට මේ බණ්ඩල් ටිකත් හෙට අනිද්දාට මම හිතන්නේ එන්න තියෙන ඉවෙන්ට් එකේ බණ්ඩල් ටිකත් ඇවිල්ලා තියෙනවා. ඒවත් ඩවුන්ලෝඩ් කරලා දාන් ඉන්නේ. දනුගය සුපිරියක් ඉතින් ඔයාලට කියන්න දෙන්නේ ගිහිල්ලා විසිට් එකක් දාලා එන්න කියලා. සුපිරියක් ඉතින් එන්ජොයි කරලා ඉතින් සබ්ස්ක්‍රයිබ් බාරක් දාලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න ඉතින්